අද අපි කතා කරන්නේ අපි හඳහනක් බලන්නේ ඇයි කියලා. හිතවතුනි ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ සේවයට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අපි හඳහනක් බලන්නේ ඇයි කියලා. මේක විද්‍යාත්මක හේතුවකට වැඩිය මනෝවිද්‍යාත්මක හේතුවක්. හා සමාජීය හේතුවක්. අපි සරලව කිව්වොත් මනෝවිද්‍යාත්මක හේතුවක් කියන එකට අපේ හිතට යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගන්න තීරණයක් ගන්න නැත්නම් මාර්ගයක් නැත්නම් ඒ ගැන හිත නිදහස් කරගන්න දෙයක් තමයි මේ හඳහනක් බලනවා කියන්නේ. මේක අපේ නිවස තුල තියෙන සැනසෙල්ල හා සුවය වැඩි කරගන්න. එහෙම කට්ටිය ගිහිල්ලා හඳහන් බලනවා. අපි ළඟට එන අය තමන්ගේ පවුලේ සමාජිකයන්ගේ ගැටලු ඒගොල්ලන්ගේ අනාගත කතාවන් ගැන කතා කරගන්න අධ්‍යාපනය විවාහය වැනි දේවල් වලට අපි සාමාන්‍යයෙන් හඳහනක් බලනවා. ඊළඟට අපේ ධනය හා ව්‍යාපාර තුල ඇතිවන ගැටලු නැත්නම් ඒ වගේ ධන ඒ වගේ වැඩි දියුණු කර ගැනීම සඳහා අපි හඳහනක් බලන්න පුරුදු වෙලා ඉන්නවා. පෞල් සම්බන්ධතා තුල තියෙන ගැටලු එහෙම නැත්නම් ඒ තුල තියෙන සාමාන්‍ය සම්බන්ධතාවයන් වැඩි දියුණු කරගන්න අපි හඳහනක් බලන්න පුරුදු වෙලා ඉන්නවා. මානසික සංසුන් බව ඇති කරගන්න විශේෂයෙන්ම අපි හඳහනක් බලනවා. අනවශ්‍ය ගැටලු නිසා අපිට ඇති වෙන පසුබෑම් වළක්වා ගැනීමට අපි හඳහනක් බලනවා. එතකොට මම කියවනේ අර සමාජීය තත්ත්වයන් තුල අපි හඳහනක් බලනවා කියලා. සමාජීය තත්ත්වයන් කියන්නේ විශේෂයෙන්ම ළමයේ ඉපදෙන වෙලාවේ අකුරු ගන්නවා නම් තියන්න එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කොණ්ඩේ කපන්න ඉඳුල් කැටගෑම් මල් වරවීම ඔය වගේ දේවල් වලට වැඩි හිටියෝ යන නිසා ඊළඟ පරම්පරාවේ අය මේ හඳහන් බලන්න පුරුදු වෙලා ඉන්නවා. මේ කෙසේ වුණත් මේවා තව දෙයක් තියෙනවා අපි බලා ගන්න රෝග පිළිබඳ දැනගන්න අපි හඳහනක් බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ජීවිතේ වැදගත්ම දේවල් හඳහනකින් බලනවා කියන්නේ හඳහනක් තුල ඒව සියල්ල තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි හඳහනක් බලන්නේ නැහැ. එතකොට ජීවිතේ වැදගත්ම දේවල් වලට හඳහනක් බලනවා නම් සාමාන්‍යයෙන් හඳහනක් තුල අපේ ජීවිතේ කොටස් මොනවද ලියවිලා තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. මොනවද මේකේ අඩංගු වෙලා තියෙන්නේ? මොනවද මේකෙන් අපිට ගන්න පුළුවන් හොඳ දේවල්? ඒ වගේ දේවල්. සමහර අය ගොඩක් පුරුදු වෙලා තියෙනවා මට හඳහනක් බලලා අවශ්‍ය නැහැ. මේ ඒකේ තියෙන්නේම අපල සම්බන්ධව. ඒක නිසා මම මේවා බලන්නේ නැහැ කියන කොටාසිකුත් ඉන්නවා. ඒක නිසා අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ හඳහනක තියෙන්නේ මොනවද? ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා අපි දැනගන්නේ. මේක හැබැයි මෙහෙමයි. මේ ජ්‍යොතිෂය සිද්ධාන්ත මත පදනම් වූ විෂයක්. ඒතකොට මේක නීතියක් නෙවෙයිනේ. නීතියක් නම් අපිට වෙනස් කරන්න බෑ. අපි සිද්ධාන්තයක් මත තියෙන දේවල් වෙනස් කරගන්න. ඒ කියන්නේ සුබ වැඩි කරගන්න, අසුබ අඩු කරගන්න තමයි අපි ජ්‍යොතිර්වේදයේ හොයාගෙන යන්න ඕනේ. එතකොට මේක කොටස් දෙකකට සාමාන්‍යයෙන් ජ්‍යොතිර්වේදයකට කතා කරන්න පුළුවන්. මේ සම්බන්ධව මේ විෂය සම්බන්ධව ඉගෙන ගන්න අයට අපි මේක ගැඹුරින් පහදලා දෙන්න ඕන. නමුත් අපි ළඟට එන අනිත් අයට අපි හඳහනක් බලන් ඉන්න සාමාන්‍ය මහ ජනතාවට අපි මේකේ ගැඹුරු අර්ථකථන කරනකොට යාළුවට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා සමහර දේවල් වලදී යාළුවා මේ හඳහන් බලන එක බැහැර කරගන්නවා. මොකද මේකේ විශේෂම දේවල් ටික අපිට නරකම දේවල් වගේ කියවුනොත් සමහර වෙලාවට හඳහන් බැලෙල්ල එතනින් නතර කරනවා. උදාහරණයක් වශයෙන් මම කියන්නම්කෝ. උදාහරණයක් ලෙස කිව්වොත් සමහර ගැහැණු ළමයිගේ හඳහන් වල විශේෂයෙන්ම කියලා තියෙනවා විවාහ දෝෂ තියෙනවා කියලා. ඒක මල්වර වෙන කාලේ. ඊට පස්සේ ඒ හඳහන පොතක ඒ සම්බන්ධව ලියුවොත්
මේක අරයි යන ගිහින් ඊළඟ පාර්ශ්වයට දෙනකොට බොහෝ අය කැමති නෑ විවාහ දෝෂයක් තියෙන ළමෙක් තමන්ගේ පවුලට එකතු කරගන්න. 100% අපි කාටවත් මේ ලෝකේ හරියන්නේ නැහැ. හරියට කියන්න බෑ. ඒක නිසා අපි කියන්නේ මොනවද? ඒකෙන් මේ සමයේ අනිත් කෙනාට වෙන්නේ මොනවද කියලා සාමාන්‍යයෙන් ජ්‍යොතිර්වේදය කරන අපි වගේ අය දැනගන්න ඕනේ. ඊළඟ එක තමයි අපි හදාහනක තියෙන්නේ මොනවද කියලා කතා කරොත් මේ හදාහන ඕනම කෙනෙකුගේ ජීවිතේ කොටස් 12කට බෙදෙනවා. ඒ කොටස් 12 තුල මේ සියල්ලම හරිය කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. එතකොට කොටස් 1, 2, 3 ඔන්න ඔය වගේ සාමාන්‍ය පොඩි දේවල් ටිකක් තමයි ජීවිතේ අපිට පසුබෑමකට ලක් වෙන්නේ. අපි ඒ ටික මොනවද කියලා බලලා ඒ ටිකට වැඩි තල්ලුවක්, වැඩි වැදගත්කමක්, වැඩි කැපවීමක් කරොත් අපිට මේ ජීවිතේ ජය ගන්න පුළුවන්. එතකොට මේකෙන් මේ ජ්‍යොතිර්විද්‍යාව කියන විෂය තුල ඒ වගේ දෙයක් ජය ගන්න බැරි නම් මේ වගේ හදාහනක් බලන එකේ තේරුමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා හදාහනක් බලනවා කියන එකේදී විශේෂම උපදේශනාත්මක මගක් කියන්නේ මම එකයි. හදාහන කියන එක අපි බලමු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. අපි කෙනෙක් ජන්මයේ ඉපදෙනකොට උඩහාසේ තියෙන තරු රටාවල් ඒ වෙලාවට තියෙන තරු රටාව තමයි අපි මේකට ගන්න. ওই තරු රටාවල් වලට නම් 12ක් දාලා තියෙනවනේ. ඒ වෙලාවට උඩහාසේ පිහිටන තරු රටාව. සිංහෙක්ගේ විදිහට තරු රටාවක් පිහිටුවොත් සිංහ, මකරෙක්ගේ විදිහට තරු රටාවක් පිහිටුවොත් මකර. ඉතින් මේක නිතරම චලනය වෙන වස්තුන්නේ. ඉතින් මේක ගත්තම කොටස් 12කට බෙදලා තියෙනවා. මේ කොටස් 12 අනුව තමයි අපේ ජීවිත කතාව කොටස් 12කට බෙදීගෙන යන්නේ. ඒකෙදි විශේෂයෙන්ම ශරීරය කොටස් 12කට බෙදෙනවා. මොකද එහෙම බලන්නේ අපි ලෙඩ රෝග ගැන කතා කරද්දී මේ හඳහනේ ශරීරය මුළු ශරීරෙම කොටස් 12කට බෙදෙනවා. එතකොට ශරීරය කොටස් 12කට බෙදුනම මම අර කිව්වේ මේ ඔක්කොම සාර්ථක නැහැ කියලා. අර අසාර්ථක තැනට එන ශරීරයේ කොටස අරගෙන මෙන්න මේ අහවල් දෙදේ තියෙනවා කියලා ජ්‍යොතිර්විද්‍යානුකූලව හොයාගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේක සසර සම්බන්ධතාවයට කොටස් 12ට බෙදෙනවා. මේ 12ම තමයි මේ එක කොටුවකට අන්තර්ගත වෙන එක කරුණු. ඉතින් මේ සම්බන්ධතාව කියවුවම අම්මා වෙන්නේ කවුද, තාත්තා වෙලා ඉන්නේ කවුද, දරුවෝ, විවාහය, ඔය වගේ ජීවිතේ වැදගත් කරුණු කොටස් වලට බෙදලා අපි කතා කරනවා. මේකෙදි අපි බලමුකෝ ජීවිතේ මේ කොටස් කියන්නේ මොනවද කියලා. පළවෙනි කොටුවේ තමන්ගේ ජීවිත තත්ත්වයන් ගැන අපි කතා කරනවා. දෙවෙනි කොටුවෙන් විශේෂයෙන්ම කතා කරනවා අපේ කටහඬවල් ගැන. ඊළඟට අපේ විවාහයෙන් පස්සේ ජීවිතය ගැන. තුන්වෙනි කොටුව අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න අපේ උත්සාහය, උනන්දුව ගැන. හතරවෙනි කොටුවෙන් අපේ විශේෂයෙන්ම ගෙවල් දොරවල් යාන වාහන ගැන. පස්වෙනි කොටුවෙන් අපේ අධ්‍යාපනය, ආදරය. 6 වෙනි කොටුවෙන් ලෙඩ රෝග සහ සතුරු ගැන කරදර ගැන. විශේෂයෙන්ම අපි 7 වෙනි කොටුවෙන් අපේ සම්බන්ධතා, එහෙම නැත්නම් විවාහය වැනි කරුණු කතා කරනවා. 8 වෙනි කොටුවෙන් අපි මරණය නැත්නම් ආයුෂ ගැන කතා කරනවා. විශේෂයෙන්ම 9 වෙනි කොටුවේ අපි කතා කරනවා අපේ උසස් අධ්‍යාපනය ගැන, විධිමත් හෝ අවිධිමත්, එහෙම නැත්නම් අපේ ගිය ආත්මවල කරපු කුසල් කර්ම ගැන. 10 වෙනි කොටුව අපි කතා කරන්න පුළුවන් අපි කරන ක්‍රියාකාරකම්, කර්මය, එහෙම නැත්නම් රැකියාව, ඔන්න ඒ වගේ දේවල්. 11 වෙනි කොටුවේ 11 අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අපේ අය ගැන, 12න් වැය ගැන. ඔය විදිහටම අපි ශරීරයට බෙදුනොත් ඔළුවේ ඉඳන් 12 වෙනි කොටුව දක්වා එක කොටුවෙන් පළවෙනි කොටුවෙන් ඔළුවට ගත්තොත් 12 වෙනි කොටුවෙන් කකුලෙන් අවසන් වෙනවා. අපි නිකන් උදාහරණයක් වශයෙන් හිතමුකෝ කාගේ හරි 4 වෙනි කොටුව. අර මම මුලින් කිව්ව සිද්ධාන්තයේ අනුව 4 වෙනි කොටුව දුර්වලයි කියලා. එහෙනම් පපුව ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන් කියලා අපි නිගමනයකට එන්න පුළුවන්. මම මුලින්ම කිව්වනේ මෙව සිද්ධාන්ත, මෙව නීති නෙවෙයි. එතකොට මේ සිද්ධාන්ත තුල අපිට ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? අපි කොහොමද ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගන්න ඕනේ? කොයි කාලෙද කියලා කතා කරන්න පුළුවන්. කාලයන් ගැන කතා කරනකොට කෙනෙක් ඉපදෙන වෙලාවේ ඒ තියෙන නැකත අනුව තමයි මේ දසා ගෙවීම ගෙවිලා යන්නේ. දසා රාහු මහ දසාව, ගුරු මහ දසාව, සෙනසුරු මහ දසාව, ඔය වගේ දසාවල් තියෙනවානේ. මේ දසාවල් ගෙවිලා යනකොට සාමාන්‍යයෙන් අපිට හොඳ දසා තියෙනවා, සාමාන්‍ය අසුබ දසා තියෙනවා. අසුබ දසාවල අපේ ජීවිතේ කොයි කාලෙද එන්නේ? මේක අපි ඉදිරියක් ගැන කතා කරන විෂයක් නේ. ඉපදුණු දවසේ ඉඳන් මැරෙනකම් කතා කරන්න පුළුවන් ජීවිත කතාව. එතකොට ලෝකයේ අනිත් විෂයන් වලට වැඩිය
ඉපදුණු දවසේම මැරෙනකන් කතා කරන්න පුළුවන් විෂයක් ලෝකේ නැහැනේ. ඉතින් මේ ජ්‍යොතිර්විද්‍යාව තුල තියෙනවා අනාගතය ගැන කතා කරන්න පුළුවන් හැකියාවක්. ඒක නිසා අනාගතය ගැන කතා කරනවා නම් අපි තව අවුරුදු 10කින් මොකද වෙන්නේ? අපේ අධ්‍යාත්මය කොයි අතරද ගලාන යන්නේ? අපි විවාහ වෙනවා නම් කා එක්කද? කවුරු වගේ කෙනෙක්ද අපිට මුණ ගැහෙන්නේ? අන්න ඔය වගේ කරුණු මේ ජ්‍යොතිර්විද්‍යාව තුළ අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේ විෂය ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරන අය ඉන්නවා. සරලව අපේ ජීවිතවලට ගන්න පුළුවන් අයත් ඉන්නවා. මම හිතන්නේ මේක ලොකු ගැඹුරකට යන්නේ නැතුව සරලව හැම කෙනෙක්ම මේක ඉගෙන ගන්නවා නම් හෝ මේක ගැන දැනුවත් වෙනවා නම් අපේ ජීවිතේ වැදගත්ම දවස්වලදී තම තමන්ට තනි තීරණ ගන්නත් මේක ප්‍රයෝගී වෙනවා. ඒ කියන්නේ අපි මේ අසාර්ථක අවස්ථාවලදී මේ විෂය තුල සාර්ථක වීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්න හා අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි එතකොට අර මුලින් කිව්ව ජීවිතේ හදානක් බලන්නේ ඇයි කියන කරුණු ටික පදනම් කරගෙන අපි කෙනෙක් ළඟට ගිහිල්ලා ජ්‍යොතිෂය දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ කරුණු අහගන්නකොට ඒක ගැන පසුබෑමකට ලක් නොවන විදිහට එහෙනම් ඒවට අවශ්‍ය වත්පිළිවෙත් මොනවද අපි ඒ වෙනුවෙන් අනුගමනය කරන්න ඕනේ. ඔන්න ඔය වගේ කරුණු විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ. මනෝවිද්‍යාත්මකව ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එහෙම නැතුව මට මෙන්න මේ ටික වැරදෙනවා මට මේ ටික අපලයි ඒ වගේ කියලා හිත පසුබෑමකට ලක් කරගන්න එපා. හදානම් බලන එකේ උපරිමය තමයි අපේ හිත හදාගන්න එක. අපිට මෙහෙම වෙන්නේ මේක නිසා. මේ වගේ වෙලා තින්නේ මේක නිසා. අන්න ඒක නිසා මේක අසිරිමත් උපදේශනයක් විදිහට ගන්නවා නම් බොහොම හොඳයි. සරණ ජ්‍යොතිෂ සේවයෙන් මගින් ඒ පිළිබඳව අසිරිමත් විදිහට අපි උපදෙස් ලබා දෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී අපි වෙනත් වීඩියෝ වලින් මේ වගේ ගැඹුරු තැන් ගැන සාකච්ඡා කරමු.